සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. වෙල්කම් ටු මයි YouTube channel. අද මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ චූටි බබාට බතල වලින් රසම රස පීසා එකක් හදලා දෙන විදිහ. මේකට අපිට ඕන වෙනවා කහ බතල ටිකක්, චිකන් ටිකක්. කහ බතල ටිකයි චිකන් ටිකයි හොඳින් තම්බලා ගන්න ඕනේ. ඉවට කපාගත් රතුලොන් ටිකක්, තක්කාලි ටිකක්, කරපිංච ටිකක්, නිවිත ටිකකුත් ඕනේ. ඒ වගේම බිත්තරයකුත් ඕන වෙනවා. බිත්තරේ මේ විදිහට පෙනෙනතුරු ගසා ගන්න ඕනේ. දැන් ෆෑන් එකක් ලිපේ තියලා ඒකට අපි බටර් ටිකක් එකතු කරගන්න ඕනේ. බටර් ටික රත් වීගෙන එද්දි බිත්තරේ මේ විදිහට එක් කරගන්න. මේ පීසා එක අඩු ගින්දරේ හදා ගන්න ඕනේ. දැන් බිත්තරේ ඉක්මනින් කුක් වෙන්න කලින් අපි කලින් තඹගත්ත බතල ටික එක් කරගන්න ඕනේ මේ විදිහට. දැන් රතුළුණු ටිකත් මේ විදිහට එක් කරගන්න. දැන් පොඩිවට කපාගත්ත කරපිංච ටිකත් එකතු කරගන්න. තක්කාලි ටිකත් මේ විදිහට එකතු කරගන්න. කලින් තඹගත්ත චිකන් ටික දැන් එකතු කරගන්න ඕනේ. අවසානයේ තමයි මම නිවිත ටික එකතු කරගත්තේ. දැන් චීස් කෑල්ල මේ විදිහට ටික ටික කඩලා වටේටම ලස්සනට එකතු කරගන්න. මේ වෙලාවේදී ලුණු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි එකතු කරගන්න. ඔයාට ඉන්නේ අවුරුද්දට අඩු බබෙක් නම් ලුණු එකතු කරගන්න එපා. දැන් පියනෙන් වහලා විනාඩි 2-3ක් විතර මේ විදිහට ලිපේ තියාගන්න ඕනේ. පීසා එකේ එළවලු ටික තැම්බෙන්න. ඔන්න දැන් පීසා එක රෙඩි. විනාඩි 10කටත් අඩු කාලෙකින් හදාගන්න පුළුවන් රසම රස පෝෂණීය පහසෙන් බරත් වැඩි කරන පීසා එකක් තමයි මේ. ඉතින් ඔයාගේ බබාටත් මේ වගේ පීසා එකක් හදලා දීලා බලන්නකෝ. හදලා මටත් බලන්න ෆොටෝ එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමති නම් channel එකත් subscribe කරලා like එකක් දාලා තව කෙනෙකුට බලන්න share පාරකුත් දාන්න. වීඩියෝ එක බලපුව ඔයාලා හැමෝටම ආදරේ.